වචනයක්වත් කතා නොකර තමන්ගේ මුහුණේ ඉරියව් වලින් විතරක් මුළු ලෝකයක්ම හිනස්සවපු මිනිසෙක් ඉන්නවා. ඔහු නමින් මිස්ටර් බීන්. හැබැයි මේ හිනාවෙන් පිරුණු මුහුණ පිටුපස තියෙන්නේ හැමෝම අඬවන්න පුළුවන් තරමේ අමිහිරි කඳුළු පිරුණු සැබෑ ජීවිත කතාවක් කියලා ඔබ දැනගෙන සිටියාද? ඔහු සැබෑ ජීවිතයේදී ගොත ගැසීමේ රෝගයකින් පීඩා විඳපු හැමෝම විසින් ප්‍රතික්ෂේප කරපු මාරක ගුවන් අනතුරකින් ජීවිතේ බේරාගත්තු අමුතුම මිනිසෙක්. ආයිබෝන් යාළුවනේ. සිනී රහස් වෙතින් අද අපි අරගෙන එන්නේ ලෝකයක් ආදරය කරන රෝවන් ඇට්කින්සන් නැත්නම් අපේ මිස්ටර් බීන්ගේ කිසිවෙකු නොදන්නා සැබෑ ජීවිතයේ අඳුරු පැති ගැනයි. 1955 ජනවාරි 6 වෙනිදා එංගලන්තයේ උපත ලබන රෝවන් ඇට්කින්සන්ට කුඩා කාලයේ ඉඳන්ම මාරම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ තමයි ඔහුට තිබුණු ගොත ගැසීමේ රෝගය. ඔහුට වචන හරියට කතා කරගන්න බෑ. මේ හේතුව නිසා පාසලේ යාළුවෝ ඔහුව සෙල්ලමට ගත්තේ නැහැ. හැමෝම ඔහුට hina වුණා. කොන් කළා. ඔබට කවදාවත් හරියට කතා කරගන්න බෑ. ඔබ වැඩකට නැති එකෙක් කියලා ගුරුවරු පවා ඔහුව අධෛර්යමත් කළා. තමන්ගේ අගහිඟකම් සහ කතා කරගන්න බැරි කම නිසා රෝවන් ඇට්කින්සන් කුඩා කාලයේදී මාරම විදියට තනි වුණා. මානසිකව වැටුණා. හැබැයි රෝවන් ඇට්කින්සන් කියන්නේ ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි. ඔහු කතාවට දක්ෂ නැති වුණත් ඉගෙනීමට මාරම දක්ෂයෙක් වුණා. ඔහු ලෝකයේ සුපිරිම විශ්වවිද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් පවා ලබා ගන්නවා. ඔහු ඇත්තටම මාරම බුද්ධිමතෙක්. ඔක්ස්ෆර්ඩ් ඉන්න කාලේ ඔහුට රංගනය කෙරේ ආසාවක් ඇති වෙනවා. ඔහු විවිධ රූපවාහිනී නාලිකාවලට ගිහින් තමන්ව රංගනයට ගන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි ඔහුට තිබුණු ගොත ගැසීමේ සහ ඔහුගේ අමුතු මුහුණේ පෙනුම නිසා හැම නාලිකාවකින්ම ඔහුව කුණු කූඩේට ඇදලා දැම්මා. නමුත් රෝවන් එක රහසක් සොයාගත් වෙනත් චරිතයකට ආරූඪ වෙලා රඟපාද්දී තමන්ගේ ගොත ගැසීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා ඔහු තේරුම් ගත්තා. ඔහු කල්පනා කළා ලෝකේ මට කතා කරන්න බැහැ කියලා hina වෙනවා නම් මම වචනයක්වත් කතා නොකර මුළු ලෝකයක්ම හිනස්සලා පෙන්වන්නම්. අන්න ඒ අදිෂ්ඨානයෙන් තමයි 1990 දී මිස්ටර් බීන් කියන අසමසම චරිතය බිහිවන්නේ. මිස්ටර් බීන් කියන්නේ සැබෑ ජීවිතයේදී මාරම වීරයෙක්. 2001 වර්ෂයේදී ඔහු තමන්ගේ පවුලේ අයත් එක්ක පෞද්ගලික ගුවන් යානයකින් ගමන් කරමින් සිටිද්දී අහසේදීම එම යානයේ නියමව ක්ලාන්ත වී ඇද වැටෙනවා. යානයේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී කිසිම දවසක ගුවන් යානයක් පදවලා නැති රෝවන් ඇට්කින්සන් බය නොවි යානයේ පාලනය තමන් අතට අරගෙන තමන්ගේ බිරිඳ සහ දරුවන්ගේ ජීවිත මරණයෙන් බේරා ගන්නවා. ඔහු සැබෑ ජීවිතයේදී සුපිරි මෝටර රථ පදවන්න මාරම ආස කෙනෙක්. ඔහු පාවිච්චි කරපු මැක්ලරන් F1 කියන ලෝක ප්‍රකට කාර් එක දෙපාරක්ම මාරක අනතුරුවට ලක් වුණත් ඔහු හැම වෙලාවකම මරණය පරද්දලා ජීවිතේ බේරාගත්තා. කතා කරන්න බැහැ කියලා මුළු ලෝකෙම අපහාස කරද්දී තමන්ගේ දුර්වලකම ලෝකේ ලොකුම ශක්තිය බවට පත් කරගත්තු මේ අපූර්ව මිනිසා අද වෙද්දි ලෝකේ ඉන්න ධනවත්ම සහ ගෞරවනීයම නළුවෙක්. ජීවිතේ ප්‍රශ්නාවම අඬ ඉන්නේ නැතිව මිස්ටර් බීන් වගේ තමන්ගේ ගමන නොනැවතී යන්න මේ කතාව අපිට ලොකු ආදර්ශයක් දෙනවා. ඉතින් යාළුවනේ මිස්ටර් බීන්ගේ මේ සැබෑ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරලා අපේ සිනී රහස් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ලස්සන සිනමා රහසකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.